අපි අද කොහෙද යන්නේ? මන්දි අද අපි කොහෙද යන්නේ? Pop in, burning like this, ain't checking my wrist. Third is my shift. Rolling all night like flex. We look at the clips, these credits are lit. Stacking miles, I'm far away from home. I got what I wished for. Taking that risk, I'm checking my list. Marathon man, it's run legit. Can't let it slip when it's all in my grip. Talking too much, he probably not it. All that I did, calls I missed, time I spent. Yeah, that's that blood, sweating my love. Checking that tug, out of the mud. Bro, probably get picked up like a truck. අවාලේ හිල එහෙම නැත්තම් මිමිලල කියන්නේ ඇත්තටම හරි ලස්සන තැන. වටේම දුර ඈතින් පේන කඳු. ඒ ගහකොළ උදේට හීනියට හුළඟත් එක්ක දැනෙන සීතල. හැමදේම මොහොතකට අමතක කරවනවා. ඒ ගහකොළ ඒ කඳු අපි දුන්න හැම දෙයකින්ම අපි වැයත් කරලා මේ සබාදාම එක්ක අපි ජීවත් කරවනවා. ඉතින් මේ අපි විවේකල ගත කරපු දවසක්. අපි ගමන පටන් ගත්තේ උදේ 10ට විතර. වටපිටාවේ ලස්සනත් බලාගෙන අත්බුලි පිටිය දක්වා ගමන් ආරම්භ කරා. බිබිලේ දෙනොත් ඉංග්‍රීසි යන පාර කිලෝමීටර 23ක් විතර යන්න ඕන බුලුපිටිය ගමට. ඔන්න ඉතින් අපි බුලුපිටිය ගමට බයික් ටිකක් පාක් කරලා අපි හයිකේ පටන් ගත්තා. අපි හයිකේ පටන් ගද්දි 2ට විතර ඇති. එතනින් තමයි අපිට පළවෙනි හයික් එක සෙට් වුනේ. ගස්කොලන් තිබුණාට මාරම හීට් එකක් තිබුණේ. හිතුවට වඩා අමාරු වුණා පළවෙනි හයික් එකම. කැලෑව කැලලා පාස් කරගෙන අපි ආව මෙතනට. මෙතනින් පස්සේ තමයි අපිට හොඳම දේ වෙන්නේ. පාර වරදිනවා. මෙතන මරුවෝ
පස්සේ පට්ටම අමාරු වුණා හයික් එක. තිබ්බ හිට් එකත් එක්ක මාරම අමාරු වුණා. ඒත් අපේ ටාගට් එක උනේ කොහොම හරි පීක් එකටම යනවා කියන එක. තව ටිකක් තාත්තික ඔහොම දුවලා ගිහින් පැන්නන. යාවා. අර අකුණක් ඇව්වද? ඕ. උඩට ආවට පස්සේ ලාවට පොඩි වැහි පින්නක් තිබුණා. ඉතින් මේ වැහි පින්නයි ඈතින් නිමක් නැතුව පේන කඳුයි නිසා තිබ්බ මහන්සි කොහෙන් ගියත් දන්නේ නැහැ. ඒ තරම් ලස්සන වීව් එකක් තිබුණේ. පාර වැරදිලා අතරමං වුණාට වඩා වේගෙන් අතරමං වුණා මේ ලස්සන දැකලා. හිතා ගන්න බැරි තුර ඈතක අතරමං වුණා මේ ලස්සන view එකත් එක්ක. ඒකට තවත් සහායක දුන්න sunset එක. අපි අපේම ලෝකවල හිතා ගන්න බැරි තුර ඈතක අතරමං වෙලා හිටියේ. ඉතින් සබාදාම කියන්නේම හාස්කමක්. ආයෙ නම් මොකද ලොකුට පේනවා බා. ඒ බලාපොරොත්තු නැත්තන් නේ. දන්නේම නැතුව රෑත් වුණා. ඉතින් අපි රෑට කාලා කලින්ම නිදාගත්තා. අපි උදේට බලමු මෙතන සන්රයිස් එකත් එක්ක කොහොම ලස්සනක්ද තියෙන්නේ කියලා. මට ඕනේ වුණේ මේ සබාදාම එක්ක ගිලෙන්න. ඇහැට දකින, කනට ඇහෙන, ගතට දැනෙන, සිත සැනසෙන සබාදාමේ දේවල් විඳින්න. කාර්යබහුල ලෝකෙන් ඈත් වෙලා, ගැට සමාජෙන් ඈත් වෙලා මේ සබාදාමේ ගහකොළ අහස පොළව එක්ක මොහොතක් හරි තනි වෙන්න. ඇස් වලට මේ දකින ලස්සන වචන වලට පෙරලන්න හරි අමාරුයි. එන්න නැගෙන්නත් කලින් මුළු සබාදාමම මේකට සූදානම් වෙන විදිය, ගස්කොළ, චුටි පැලෑටි, පඳුරු හුළඟත් එක්ක කොට්ටු වෙන විදිය, ලාවට අතින් පතර ඇහෙන කුරුල්ලන්ගේ හඬ, ඉර නැගෙනවත් එක්ක මුළු අහසම පාටවල් දෙක තුනකින් පින්තාරු වෙද්දි ඒත් එක්ක මේ උදෑසනේ තියෙන ප්‍රබෝධමත්කම දැනෙද්දි තමයි තේරෙන්නේ අපිට මේ සබාදාමේ කොච්චරනම් දේවල් මිස් වෙනවද කියන එක.
අවාලේලා ආවට පස්සේ මට දැනුණේ මායාවගෙන් චිත්‍රයක් ඇතුළට ආවා. ඒ තරමට මාර ෆීල් එකක් ගේන තැනක් මේක. එන්න ඇවිත් ඒ මායාව විඳ ගන්න. අතක විතරක් අපි අරන් ආයෙත් යනවා අපි ගෙදර. ලස්සනයි. මේ පුණ්ඩයි යන්නේ. මේ වල්ල කියන්නේ. කොත්තපල්ලි. ඉතින් ඒක කොහමද? ලංකාවේ උසම තැන මම බොක දාපු උසම තැන ලංකාවේ. අයිලමයි කොහොමද ට්‍රිප් එක? විශේෂයෙන් කියන්න ඕනි අපි සුපිරි සන්සෙට් එකක් දැක්කා ඊයේ. ආයෙමත් දැක්කේ සුපිරිම හයික් එකක් අන්ද තිබ්බ සුපිරියටම රෙඩ් මූන් එකක් දැක්කා. නෙක්ස්ට් ලෙවල් ට්‍රිප් එකක්. සුපිරිම කැම්පින් ආතලයක් ගත්තා. ආසි ආඩ කොහමද ආසි? ආසි ආතම කියන්න ඕනේ. හන්දිල් වගේ හයික් එක කියන්න පොඩ්ඩක්. පොඩ්ඩක් වගේ හයික් එක කියන්න මට. මං තමයි මුලින්ම කියන්න. ගැම්මක් තමයි. වීඩියෝ තියෙනවා පස්සේ දාන්න අපි. පස්සේ යම්බෙමු. මෙයාගේ